ඔන්න ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ අම්බලන්ගොඩ දුවේ ගඟට කෑමක් හදන්න තමයි. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. අපි මොනවද හදන්නේ කියලා. අද අපි හදන්නේ මේ තෙලි දෙන්නව සුපිරි කෑමක්. බලමු ඉතින් අපි මාළු දෙන්නව සුද්ධ කරගෙන ඉමු. මේ තින් ඉතින් අපි සුද්ධ කරත්ත තෙලි දෙන්න. දැන් ඉතින් මේක හදා ගන්න ඕනේ. අපි ඉතින් අද හදන්නේ සුපිරි කරියක් තමයි. බලමු මාළු ටික මිරිස් බැදලා හින්දනවා. බලමු ඉතින් හදලා. අදත් ඉතින් වෙනද වගේම මේ කෑම එක හදන්නේ අපේ ප්‍රදීප් අයියා තමයි. බලමු ඉතින් ප්‍රදීප් අයියා කොහොමද කියලා වැඩේ කරන්නේ. දැන් ඉතින් අපි අපට අවශ්‍ය කරන එළවලු ටික කපා ගන්නවා. මේ තින් ඉතින් අපි කපාගත්ත අපට ඕන කරන අවශ්‍ය බඩු ටික ලූණු, කරපිංචා, රම්පේ, අවුමිරිස්, සුදු ලූණු, තක්කාලි. ওই ටික තමයි. බලමු ඉතින් අපි වැඩේ වෙන්නේ කොහොමද කියලා. අපි ඉතින් මුලින්ම තෙල් ටික දාගන්නවා. මුලින්ම අපි සුදු ලූණු ටික දාගන්නවා. රම්පේ, කරපිංචා, අවුමිරිස් ටික අපි දාගත්තා. ලූණු ටිකක් දාගත්තා. දැන් අපි දාගන්නවා මිරිස් කුඩු ටික. දැන් අපි දාගන්නවා 3-5. ඊළඟට අපි වතුර ටිකකුත් දාගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකකුත් අපි දාගන්න ඕනේ. කහ ටිකකුත් දාගන්නවා. ඊට පස්සේ දාගන්නවා ගම්මිරිස්. මේ තින් ඉතින් අපි හදාගත්ත අපේ හොද්ද. ඊට පස්සේ අපි අපේ මාළු ටික දාගන්නවා. අපි දැන් මේකේ හොදි ටික හිඳෙනකම්ම ඔහොමම ඉතින් ලිපේ තියාගන්නවා. අපි දැන් තමයි තක්කාලි ටික දාගන්නේ. රම්පේ ආයි ටිකක් දාගන්නවා. කරපිංචත් අපි දාගන්නවා. අවුමිරිස් ටිකත් අපි දාගන්නවා. අපි මේ තෙලි මාළු ඉතින් වැඩි හැඳි ගන්නෑ නැහැ. මේ මාළු ඉක්මනට කුඩු වෙන හින්දා ওই විදියට තමයි ඉතින් මේ වැඩේ කරගන්නේ. අද මේක හදාගත්තේ බැදපු 3-5 මිරිස් දාලා මාළු මිරිසට තමයි. අපේ මාළු හොද්ද දැන් හරි. දැන් ඉතින් මේක කන්න අපි ඉතින් පොඩි රොටියකුත් හදාගන්න හදන්නේ. ප්‍රදීප් අයියා හදපු මාළු හොද්ද. කොහොමද? අපි ඉතින් දැන් රොටිය පුච්ච ගන්න තමයි යන්නේ. අපි ඉතින් හදාගෙන ආව රොටිය දැන් ඉතින් පුච්ච ගන්න තමයි තියන්නේ. ගඟ මැද්දේ රොටි පුච්චලා යකු ගාවිත් දන්නේ නැහැ. අපි දෙන්නට රොටි ටික හදාගන්න හදන්නේ. ඔන්න අපේ රොටිය අපි දාගත්තා. දැන් ඉතින් පුච්ච ගන්න තමයි තියන්නේ. රොටියක් දැන් හොඳක් ගානට ඇවිල්ලා තියන්නේ. අපි ඉතින් කාලා බලමු කොහොමද කියලා. බලමු ඉතින් කොහොමද කියලා. රස රොටිත් එක්ක තෙලි මාළු කොහොමද මේ විදියට නියමයිනේ. රොටිත් එක්ක සෙට් නේ. එහෙනම් ඉතින් ආයෙත් දවසක මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.